ආයුබෝවන් හැම දෙනාටම. බලන්නකෝ උදේම මගේ ඔළුමලට කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. ඔන්න අද මම ලෑස්ති වෙන්නේ උදේට කොළ කැඳ එකක් හදාගන්න. මුලින්ම කැකුළු හාල් පොඩි ප්‍රමාණයක් අරගෙන මේකේ දෙන්න තිබ්බා. දැන් අපි කොළ ටික ලෑස්ති කරගමු. මේ තියෙන්නේ කෝවක්ක වල. මම මේකෙනොත් කොළ කීපයක් කඩා ගන්නවා. ඊට පස්සේ මේ පොඩි ගොටු කොළ පාත්තියක් තියෙනවා. ඉතින් මේකෙනුත් ගොටු කොළ පඳුර කීපයක් මම ගලව ගන්නවා. මේ මෙතන මේ පොල් පලා ගහකුත් තියෙනවා. මේකෙන් පොල් පලා දළු කීපයකුත් කඩා ගන්නවා. ඊට පස්සේ අපි බලමු තව මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මොනර කුඩුම්බිය පැලයක්. මම මේකෙනොත් මොනර කුඩුම්බිය දළු කීපයක් කඩා ගන්නවා කැඳයකට දාගන්න. මේ තියෙන්නේ මොනර කුඩුම්බිය මල්. ලස්සන පොන්චි දම් පාට මලක්. මේ තියෙන්නේ හීම්බෝ විටිය පැලයක්. මේකෙනොත් දළු කීපයක් කඩා ගත්තා. මේ තියෙන්නේ අපේ ගෙදර තියෙන හාතාවාරිය වැල. මම මේකෙනුත් හාතාවාරිය දළු ටිකක් කඩා ගන්නවා. මේ පෙනල වැල. පෙනල වැල නම් සරුවට හැදිලා තියෙනවා. මම මේකෙන් පෙනල දළු කීපයකුත් කඩා ගන්නවා. මට මුගුණු වෙන්න කොළ කීපයකුත් වත්තේ තිබිලා හම්බුණා. මේකෙනුත් මුගුණු වෙන්න දළු කීපයක් කඩා ගත්තා. කරපිංචා මම ටිකක් වැඩිපුර එකතු කරගන්නවා. බලන්නකෝ මේ වෙද්දි මගේ බත් එක ඉදිලා බත් එක හොඳට බෙරි වෙනකන් ඉදවගෙන පොඩි කරගන්න ඕනේ. දැන් අපි කොළ ටික හොඳට සෝදලා ලෑස්ති කරගමු. මම පොල් ටිකක් ගා ගන්නවා දැන්. ඉස්සල්ලාම කරන්න පොල් එකේ මිටි කිරි ටික මම වෙන් කරගන්නවා. මේ විදිහට තමයි මම කොළ කැඳ හදන්නේ. එතකොට හොඳට කිරි රසට තියෙනවා. ඊට පස්සේ සෝදාගත්ත කොළ ටික අර පොල් එකට එකතු කරලා මම ලෑස්ති වෙන්නේ මේ ටික බ්ලෙන්ඩ් කරගන්න. දැන් මම සේරම ටික බ්ලෙන්ඩ් කරගත්තා. බලන්නකෝ හොඳට කොළ පාටට තියෙනවා. දැන් කොළ යුෂ ටික වෙන් කරගෙන ඉදුණ බත් එකට මේ ටික පෙරා ගන්නවා. දැන් ඉතින් මේක ටිකක් රත් වීගෙන ඉද්දි මම මේකට මිටි කිරි අර වෙන් කරගත්ත මිටි කිරි ටික එකතු කරනවා. ඉතින් අපේ කොළ කැඳ එක දැන් හදලා ඉවරයි. දැන් තියෙන්නේ මේක පොඩ්ඩ වෙලාවක් තව පැහෙන්න තියලා බාගන්න එක. තව මට කියන්න මතකුණා මේ බත් එකට මම සුදු ලුණු බී කීපයක්වත් එකතු කරා. ලුණුත් එකතු කරා රස අනුව. ඔන්න බලන්නකෝ කොළ කැඳ එක ලෑස්ති. මම මේ කොළ වර්ග සේරම ටික අපේ ගෙවත්තෙන්ම තමයි හොයාගත්තේ.